අපි අද chili paste එකක් හදමු. YouTube එකේ වීඩියෝස් දෙකකුත් බලලා ඒකේ තිබ්බ දේවලුත් එකතු කරගෙන හැබැයි මං මගේ ක්‍රමයකුත් පොඩියට මේකට එකතු කරලා තමයි මම මේ chili paste එක හැදුවේ. මොකද මේ වීඩියෝස් වල එක මිශ්‍රණයක් හදනවා ඔක්කොම ಜಾති blend කරලා. හැබැයි මං එහෙම blend කරුවේ නැහැ. වෙන වෙනම තෙල් එකට add කරලා බෙදලා තමයි හැදුවේ. ඉස්සෙල්ලම ඕගොල්ලන් හොඳට භාජනයේ රත් වුණාට පස්සේ ප්‍රමාණවල් මම ඔක්කොම description box එකේ දාලා තියෙනවා. තෙල් ටික ඔක්කොම ඕගොල්ලන් රත් වුණාට පස්සේ ඒකට අපි තලාගත්ත ඉඟුරු සුදුලුණු මිශ්‍රණෙයි තියෙනවා නම් කරපිංචා දාගන්න. ලංකාවේ ඉන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ. පිටරට ඉන්න අයට fresh කරපිංචා තියෙනවා නම් දාගන්න. හැබැයි වේලිච්ච නම් දැම්මා කියලා මේකට තේරුමක් නැහැ. මොකද සුවඳයි රසයි වේලිච්ච එකේ නම් එන්නේ නැහැ. ඉඟුරු සුදුලුණු ටිකයි කරපිංචා ටිකයි හොඳට සුවඳ ගහගෙන එනකොට ඊට පස්සේ ඕගොල්ලන් සෝදලා බේලගත්ත කූනිසෝ ටික මේකට එකතු කරගන්න. කූනිසෝ ටික එකතු කරලා චුට්ටක් ගින්දර වැඩි කරලා මේක හොඳට කවලම් කරන ගමන් ඉසු ටික තැම්බෙනකන් උයා ගන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 2ක් විතර වගේ මේක හොඳට තෙල් එකේ බ්‍රවුන් පාට ලාවට බ්‍රවුන් පාට වෙනකම් උයා ගන්න කූනිසු ටික හොඳට තැම්බෙනකම්. කවලම් කරන ගමන් කියන්නේ අඩි අල්ලන්න බලනවා. ඒක නිසා මම නම් හැමතිස්සෙම වගේ කවලම් කරා. මොකද මේක තියලා ගියොත් මට හිතුණා ගින්දරත් වැඩි හින්දා අඩි අල්ලයි කියලා. ඉතින් ඒක නිසා මේ මම හැමතිස්සෙම කවලම් කර කර තමයි කූනිසු ටික උයාගත්තේ. ඊට පස්සේ කූනිසු ටික දැක්කද යට අඩිය පොඩ්ඩක් අල්ලලා මම හැමතිස්සෙම හැඳි ගගා ඉඳලත් ඒක ඒ හරිය පොඩ්ඩක් යට අඩිය අල්ලලා කූනිසු ටික ඔක්කොම බ්‍රවුන් වුණාට පස්සේ ලාවට බ්‍රවුන් වුණාට පස්සේ මේ හොඳට සුවඳ ගහනවා කූනිසු ටික. ඒ කූනිසු ටික හොඳට සුවඳ එන්න පටන් ගත්තට පස්සේ ඔයගලන්ගේ කෑලි මිරිස් ටික චුට්ට මේකට එකතු කරගන්න. මම මෙතන chili paste ප්‍රමාණි චුට්ටක් වැඩියෙන් හදනවා. මොකද ටිකක් මේ මට ස්ටෝර් කරගන්නත් ඕනේ හින්දා මේ පස්සේ කල් තියාගන්න පුළුවන් විදිහට මම ස්ටෝර් කරන්නත් එක්ක තමයි මම මෙතන හදන්නේ. ඕගොල්ලන්ට මේ ප්‍රමාණය වැඩි වගේ නම් මේකේ මේ quantities වලින් හරියටම භාගේ අරගෙන quantity එක අඩු කරගන්න. මෙතන චුට්ටක් මගේ quantity එක වැඩි හින්දා මම මේ කෑලි මිරිස් චුට්ට දාලා කවලම් කරගත්තා. ඕගොල්ලන්ගේ ප්‍රමාණය ඕගොල්ලන් ඒ කියන්නේ මේකෙන් භාගේ ගන්නවා නම් එක සැරේ chili flakes ටික දාලා මේ මිශ්‍රණයට හොඳට කවලම් කරගන්න. මේ වෙලාවේ ගින්දර අඩුයි. අර ඉස්සෙල්ලා කූනිසු ටික තැම්බෙන්න ලිපේ රස්නේ පොඩ්ඩක් වැඩි කරානේ. ඒ වුණාට කෑලි මිරිස් ටික දාපු ගමන් ලිපේ රස්නේ අඩු කරගන්න. කෑලි මිරිස් ටික ඔක්කොම දාලා කවලම් කරලා ඉවර වුණාට පස්සේ සෝයා සෝස් මෙතන මම මේස හැඳි 4ක් දානවා. සෝයා සෝස් මේස හැඳි 4යි. තක්කාලි සෝසුත් මේස හැඳි 4ක්. මෙතන මම මේස හැඳි 4 දාන්නේ මගේ chili paste quantity එක ඩබල් නිසා. ඕගොල්ලන් ඒකෙන් භාගය ගන්නවා නම් 2 දාන්න. ඊට පස්සේ මෙතන එකතු කරුවේ ලුණුයි සීනි දෙක. ඔය ඔක්කොම ටික හොඳට ආයෙත් අර තිබ්බ අපි අඩු කරගත්ත රස්නෙම ලිපේ තියෙද්දි හොඳට කවලම් කරගන්න. මේ chili paste එක මේ වෙලාවේ හරි තෙතයි. මොකද අපි අර liquid ಜಾති දෙකක් එකතු කරානේ. ඕගොල්ලන්ට මේ chili paste එකේ අර තෙල් ගොඩාක් ඒ කියන්නේ chili paste එකේ අර තෙල් පාවෙන ප්‍රමාණයට වගේ තෙල් එහෙම ඕන නම් මම මේ දාපු ප්‍රමාණයට වැඩිය චුට්ටක් වැඩියෙන් තෙල් දාගන්න. මම නම් chili paste එකේ එහෙම ලොකුවට තෙල් බලාපොරොත්තුවෙන් හදන එකක් නෙවෙයි මේක. අර ඇත්තටම chili paste එකේ රස තමයි මගේ ටාගට් එක හැමතිස්සෙම මේක හදන වෙලාවට. ඉතින් ඒක නිසා මම ගොඩාක් තෙල් අර පාවෙන ප්‍රමාණයට එහෙම තෙල් දැම්මේ නැහැ. හරියටම මම ගන්න අනිත් ಜಾතිවල මිශ්‍ර වෙලා හොඳට ඒවා ටික බැදෙන ප්‍රමාණයට ඇති වෙන්න තමයි මම මෙතන තෙල් පාවිච්චි කරුවේ. ඊට පස්සේ හොඳට ස්ටෙරලයිස් කරපු ජෑම් බෝතලයක මම නම් මේ ජෑම් බෝතලේ උණු වතුර චුට්ටක් දාලා තඹ ගත්තා.
ලේබල් ගැලෙව්වේ නැහැ මේ මොකද මම මේ ගෙදර කන්න හදපු එකක් නේ. ඉතින් ලේබල් එක ගැන නම් එච්චර එහෙම ලොකුවට මේ මම වොරි වුණේ නැහැ. හැබැයි බෝතලේ අනිවාර්යෙන් හොඳට තම්බලා ගන්න. තම්බලා වේලලා වතුර ඔක්කොම වේලුණාට පස්සේ ඔයගොල්ලන් හදාගත්ත chili paste එක මේ බෝතලයට දාලා මාසයක් විතර මේක තියාගන්න පුළුවන්. ඇත්තටම මාසයක් විතර තියාගන්න පුළුවන්. ඔය ගෙදර මම කන්න ජෑම් බෝතලයට දැම්මා. ඊට පස්සේ මම ස්ටෝර් කරන ටික මේ වගේ සිප්ලොක් බෑග් එකක දාලා මම ෆ්‍රීස් කරන්න තමයි හදන්නේ. මොකද අර ජෑම් බෝතලේ ටික කාලා ඉවරුණාට පස්සේ මේකෙන් අරගෙන ආයේ ජෑම් බෝතලයට දාන්න පුළුවන්. මෙහෙම තමයි මම chili paste ස්ටෝර් කරන්නේ. chili paste ඔය මම YouTube එකේ බලනකොටත් මම දැක්කා ගොඩක් අය ස්ටෝර් කරන්නේ පොලිතින් බෑග්ස් වල දාලා. එහෙම නැත්නම් වීදුරු බෝතල් වල දාලා ඒ වීදුරු බෝතල් පිටින්ම මේ ෆ්‍රීස් කරනවා ඒගොල්ලෝ. හැබැයි ගොඩාක් සීතල වෙනකොට බෝතලේ ගැන මට ෂුවර් නෑ. මොකද මේවා මේ ඇත්තටම ෆ්‍රීස් කරන්න හදපු බෝතල් නෙමෙයිනේ. මේවා මේ සාමාන්‍ය ජෑම් බෝතල්. ඉතින් මට ෂුවර් තිබුණ නැහැ එහෙම බෝතලේ ෆ්‍රීස් කරන්න දාන්න. ඒක නිසා මම මෙහෙම සිප්ලොක් බෑග් එකක දාලා හුලන් ටික ඇරලා ඊට පස්සේ ෆ්‍රීස් කරනවා. එහෙනම් ඔයගොල්ලෝ කැමති නම් මේ විදිහට හදලා බලලා රස කියන්න.